අපි කොහෙද යන්නේ වැදු? යන්නේ බමර ගන්න ගැම්ම ගන්න. යද්දි තරයි පොඩි කිසිම මහන්සියක් නැතුව එන්න පුළුවන්. ඉස්සර බොට්ට යන්නේ. යකෝ ඔහොම ලුණු සුද්ධ කරන්න කවුද මේ අපේ ඔලුවට කඩේ. හහා අපි කොහෙද යන්නේ වැදු? යන්නේ බමර කන්ද. බර කන්ද. ක්‍රීඩකයෝ ඉන්නවා. මොනවද කියන්නේ? මේ දෙන්න අපි බෝඩිම. ඔව් බෝඩින් ටුවර් එකක් යන්නේ. A few minutes later. අපි යන්න පටන් ගන්නවා. යසිදු අපි ගියා. Hello, hello, Itavata. We know the one that me bila in the bag. Hello, hello, Rasavata. Veliti rangaragen me balandako. Oh, sabenai papianne sapavinda gannati bi. Hello, hello, Itavata. We know the one that me. Hello, hello. වදුල්ල කොළ බස් එකගෙන ගලා කොහෙන්ද බහින්නවා? කළුපාන හන්දිය. කළුපාන හන්දියෙන් බහින්නේ කවුද මන්ද පිටිපස්සේ මේක ඇරියා. අපි බෑග් ඔක්කොම තියන්නේ කි. බලමු මොනවද කරන්නේ කියලා ඩෑල් එක. පොර බෑග් උගේ බෑග් එක හොයනවා. හොයකෝ. ඔව් ඇවි අපේ ඌවා එකක්වත් අරයි ඇයිද? 5 minutes later. මා පේනවද? ඔයා පේනවා. වීඩියෝ ඔන්නේ? වීඩියෝ ඔන්. හරි පටන් ගමු. හරි. හා මොනවද කියන්නේ වා? ආපු පාර කිව්වනේ අපි මේ කළු පහන හන්දියෙන් එලියන් රොක් එලියන් බෝස් බෙන්ඩෙන් එලියන් බෝස් ෆෝල්ස් කීයක් තියනවද කිලෝමීටර් 5ක් විතර තියෙනවා. ආයිෂ් කායත් කියහම බලන්න එක මොකද්ද කිව්වේ? එයා කැමරා කාචෙට ගියාම යහංග ඒ අර අපි උඩින් නම් එද්දි අර මේ වයර් දෙකට මෙහෙම ලීයක් දාලා ඒක දිගේ පහලට එන්න පුළුවන්. අපි ලේසි. යද්දි තරයි පොඩි කිසිම මහන්සියක් නැතුව එන්න පුළුවන්. ඔය යද්දි තරයි පොඩි මහන්සියක් තියෙන්නේ එද්දි අවුල ලේසියෙන් ආයි. බිග් බ්‍රේක් ඉස්සරහා එලියන් රොක් කළු පහන හන්දියෙන් බහලා චුට්ට දුරක් එද්දී උඩහට තියෙනවා මෙතන හන්දියක්. මේ හන්දියෙන් එලියන් රොක් වෙන බෝඩ් එකක් තියෙනවා ගහලා. කිලෝමීටර් 2.5යි. අපි යන්නේ එහෙ නෙවෙයි, අපි යන්නේ බබර කන්ද. ඒක හින්දා අපි යනවා මෙහි කෙලින් පාරේ. එලියන් රොක් කැනෑට එහෙට ගියයි. තාම ගමන පටන් ගත්ත විතරයි. කොල්ලෝ රෙස්ට් කරනවා. තව යන්නේ හිම්ම දිනා. මොකෝ මහන්සිද? ඊට බයි. හුස්ම ගන්න බෑ. හුප්ප ගල්ල බෑ. පෙවුන් තාම පටන් ගත්ත විතරයි. මුන් එන්නත් ප්ලෑන් ගහනවා. එකෙක් කිව්වා ලයිටර් එක දිගේම කියලා. එකෙක් කිව්වා ඇම්බියුලන්ස් එක දිගේ කතා කරලා එමුලු. තාම මොනවද අදහස් තියෙන්නේ? කවුද ප්‍රවීණද? මෙතන කිලෝමීටර් ගාන තියෙන එක ඒ උනාට මකලා කවුද මන්දා?
වාහනේ එනවා මාරිතිය. තව කොච්චර දුරද? ගොඩක් දුර. ඈ? ගැම්ම අරන් ඉන්න ගැම්ම ගන්න තව කිලෝමීටර් 4ක් විතර තියෙනවා. රිෆ්‍රෙෂ්මන්ට් එකක් ගන්නවා. කිලෝමීටර් ඇවිල්ලා තියෙන්නේ. කිලෝමීටරයක් ඇවිල්ලා මෙච්චර දුර ආමාරුණා. අපි ඒ කියන්නේ සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ඔව් නේ කිලෝමීටරයක් කියන්නේ ලොකු දුරක්. 5 minutes later. කිලෝමීටර් දෙකක් ඇවිල්ලා 10ක් විතර ආවා වගේ. බල ඡන්ද දුන්නේ නැහැ නේද? මහින්ද මාත්‍රාත් සරත් මාත්‍රා මහින්ද මාත්‍යා ගුණ පොඩ්ඩක් කියහන්කෝ තවද කවුරු දෙයියෙක් රට බේරගත්තා ඔය ඉන්න අපි බයිය දෙන්න මහින්ද මාත්‍යා කිව්වොත් ආය දකුණේ යන තාවත් මගේ නැගෙනහිර යන තාවත් මගේ ගල්ලා කොල්ලම් ගහලා බලන්න ඉතින් මහින්ද මාත්‍යා දදෝ තියෙන්නේ ආ නැක්කන්නේ මහින්ද කොල්ල ගල් කොල්ල මත්ලේ උඹලා වගේ උඹලා බයෝ එතකොට මයිත්‍රීපාල් ඌඩම් කරන් ගන්න පොළොටම පාත්‍රයි උඹලා පැත්තේ කණේද පිරි රාතල් දීපු කොල්ලෙක් ඈ තනියම අවුරුදු 5 නේද අවසාන සිංහල රජු අවසාන සිංහල රජු මෙත්පල් රජු පළවන මෙත්පල් මදි විනෝදේ අන්තිම කොත්තුවක් අඩුවටම කෑ කාය කාය මයිත්‍රීපාල් වාස්තේ කණ්ඩ කිව්වා ඉතින් කන්න බෑ ඒකම මයි ඒකම තෝගේ මගුරු නිසා ඒ ෂෝට්කට් එකක් තියෙනවා අම්මා පාර ෂෝට්කට් එකක් හම්බුණා කොහෙද ඇයිද දන්නේ අපි ගිහින් බලමු වැටුනොත් එකපාරයි ප්‍රපාතයක් තියෙනවා පල්ලෙහා වැටුනොත් වැටෙන්න ඕනේ මැරෙන්න බෑ නැත්තම් බාගෙට ඉතුරු දාන හරියන්නේ බලාගෙන ආරේ කන්ද නිකන් ළඟ වගේ වෙනවා මගේ ඇඟට වතුර ඉල්ලනවා මෙහෙ ගෙලින් යන්න බෑද උඩට ඔව්
බබර කන්ද ඉරහාරිය මේ පද්දලා මේ යාලක මේ උඩහට යන්නේ ඉන්නේ අත මෙතනින් වියලි කලාප වගේ බලහංකො දූවිල්ල මේක තෙත් කලාප කියලා කියන්න පුළුවන් මේ ගස් වලින් විතර තරුස ඒ කිව්ව දේ ගැන ඔයාලට තියෙන අදහස මොකක්ද මට කොහොමද කිව්වේ කමක් නැහැ කිය දීප් එකක් දාමු කවුරු ඉතින් කියන ලද්දද දාතද මෙතන කැම්පින් කරන්න එපාය අපි ශ්‍රී ලංකා පොලිසියෙන් සම්පූර්ණ අවසර ලබා ගත්තා ඔව් පොලිසියෙන් ඇහුවාම කිව්වා එතන එහෙම තහනමක් නැහැ තමුන්ගේ ආරක්ෂාව ඔව් සපය ගන්න කියලා ඊපස්සේ දැන් කියනවා එපා කියලා එහෙම වචනයක් පිට කරාද දැන් මොකද්ද කියන්නේ මෙතන ගහන්න එපා මොකද්ද වැලිවංගුවට යන්නේ මොකද්ද කියලා එසේ ප්‍රශ්නයක් නැහැ ඒක මුගේ ප්‍රශ්නයක් ඕ දැන් නම් සිරාවට වියලි කලාපී වයිබ් එක සම්පූර්ණ වෙනස් වුණා පට්ටම කෝල්ලක් වෙනවා දැන් තමයි රියල් තෙත් කලාවට අපි ඉන්ටර් වුණේ අනිත් මේ වෑව් කට්ටිය බඩේරු කාල ජීවිතේ විදිනවා. දන්නා හිම්මිස් සතෙල්ලා. මේ දෙක කන්නේ. දෙක කන්නේ. එහෙනම් අපි බබර කන්දර සමුදීලා අප බබර කන්දරට යන්න හදන්නේ. තරුස අද කියන්නේ නැද්ද පරිසරය මොනවා? පරිසරය නේ වගේ ශරීරය මොනවා හරි කියනවා. කොල්ලෝ ඉඩාබරලා ඉන්නේ. අම්මට සිරි වෙන මේ ලංකාව බං තාවොඩ්ඩ වැටෙනවා තට්ට ඉව එකක් තියෙන හැවත්තෙන් වව් හරි පොඩ්ඩක් අවු වෙట్లా තියෙනවා මයිනස් කිරි තියෙනවා මට සිරේන කන්දක් තියෙනවාද
තියෙන ලොකුම ප්‍රශ්නේ කැම්පින් කරන්න ඉඩක් තියෙද කියන එක. අද මොකද ලොං වීකෙන්ඩ් එකක් හින්දා ගොඩක් කට්ටිය ඉන්නවා. අපිට කට්ටියක් හම්බුණා. එයාලත් කිව්වා කට්ටියක් හිටියයි කියලා. බලමු ගිහිල්ලා. අපි පස්සෙනුත් තව කට්ටියක් යනවා. හායි ඔල්ලෝ මගේ රත්තර යානේ තව ඉන්නවා. හරි වේනා වේනා ය ඉන්න කන්ද වැඩි වෙනවා. කොල්ලොන්ට මහන්සි. කොල්ල මගේ නැවති යන්නේ. මේ මදුවට මේවා ලිස්සනවා එපා වෙනවා. කියද්දිම ලිස්ස. බම්පර කන්දේමයි එන්න ඕනේ කිව්වා. කට්ටියට උඩු දියුණුමේ එපාම කිව්වා. ඒකත් කියන්න ඕනේ. අපි මුලින්ම යන්න හිටියේ කොහෙද? වංගෙඩිගල. වංගෙඩිගල ඊට පස්සේ කිව්වා මොකද්ද ගින්නක් කරන එක තහනම් කියලා. ඊට පස්සේ අපිට ඔප්ෂන් තිබ්බනේ අපි දියුණුම යන් කියලා හිටියා. ඊට පස්සේ කට්ටිය නම් දියුණුම බෑ වගේ කියලා හිතලා ආයෙත් දැන් හොයලා බබර කන්දයන් කිව්වා. දැන් සැපයි හැබැයි. මන්සරන්න තරම් මම මේ දන්නේ නැහැ යාළුවනේ මේවා කියන්න කඩු මේ යන කන්දවත් මම හරියට දන්නේ නැහැ. මේ පතන් දෙත් නැහැ කීපා. මේ දෙත් නැහනේ. පතන් බලන්න. කිසිම වයි බලයට යන්නේ නැහැ කියලා දේශයේ වල්පාරක වඳින්න යනවා දැන් පයින්. ඒක මන්සරන්න කියව එකක්ද? ඒකනේ කියලා හරියන්නේ නැහැ. බලාගෙන ඈ මාර යාළුවනේ වැඩි යාළුවනේ ඉන්නේ. අපිට කැම් කරන්න දෙන්නේ නැහැ. ආයිස් කොංගා හෙදෙන්. අයියා. මොකද කරන්නේ වැලිවංගු යනවා. හරිම අර්බුදයකින් අපි. අපි ප්‍රේක්ෂකාකාරය උපදෙස් ගන්න බෑද? ප්‍රේක්ෂකාර උපදෙස් ගන්න තිබ්බා අපිට මේක ලයිව් නෙවෙයිනේ. ප්‍රේක්ෂකාකාරයට උපදෙස් දෙන්න ලොං වීකෙන්ඩ් වල එන්න එපා මේවා. අගිල්ලක් ගහන්නවත් ඉඩක් නැති වෙනවා. ලොං වීකෙන්ඩ් වල එන්න එපා කියලා. යොන්න යන ලෙස්සන බොට්ටෝ වගේ ඔයාලට පෙන්නන්න. මේ කොහොමද ප්‍රපාතේ ඉස්සර බොට්ටෝ යන්න දෙන්නේ. කට්ටේ ගරිල්ල ප්‍රහාරවල ක්ලේම බෝම්බවල අපේ උන් ටික හමුදා ගායක් තියෙනවා. අපි ගහන්න හිටපු දැන කෑම් කරන්න බෑ. එතන ඉන්න සෙට් 3ක් විතර ඉන්නවා. ඒ නිසා අපි යනවා තව උඩට. දැන් වැලිවංගුවට. වැලිවංගුවට තමයි අපි යන්නේ. අම්මෝ. පට්ට උඩ ඉන්නේ දැන් නම්. බම්පර කන්දේමයි යන්න ඕනේ. බම්බර කන්දේම යන්න ඕනේ කිව්වා. නෑ නෑ හොඳයි. හොඳයි. පොඩ්ඩක් අමාරුයි. තරස ගියාම මාන හොඳයිද නැද්ද? විනෝදයි. ෆිට්. අම්මලා අරු යනවා නේ. කවුද?
බෝරන් එළවන හම්දුවා ඉන්නේ. සාජන් විශ්‍රාම යන්න කාලේ හරි. උඹගේ නාකි පඩත්තරේ. අම්මා. කොටින්ද ඈත අඩි තියන්න බෑ හලුවනේ. අම්මා. දිගින්ද හන්දිනවන්නත් බෑ. කොට වුණාම ප්‍රශ්න. දිග වුණාම ප්‍රශ්න. පොලින් අන්තිමට ඉන්න ඔයාට වෙනද කොච්චර උඩට අපි ඇවිල්ලාද කියලා. අම්මා අම්මා මොකක්ද මේ පාර? හා? බලමු යෝ නෑ ගල් තලාවක් සොයා යන්න හදන්නේ. යන්න ආවේ කොහෙද? යන්නේ කොහෙද? යන්නේ හිටියේ කොහෙද? ආවේ කොහෙද? යන්නේ කොහෙද? යන්නේ කොහෙද? බලන අන්ත ෆයිනස් උඩට ඇවිල්ලා අපි ආවා වැලිවංගුවට. අපි ගියේ හිටියේ බබරකන්ද උඩ කෑම් කරන්න. උනාට ලොන් වීකෙන්ඩ් එකේ ඉඳලා ගොඩක් කට්ටිය ඉන්නා. අපි ආවා ඉතින් කුලකට ඇහෙනවද දන්නේ නැහැ කියන්නේ. A little longer than a few minutes later.
අපි කුසුම් සොය සැනසෙමු ගම් තීරේ පාවි සැනසෙමු ගම් තීරේ පාවි සමුද්‍රේ සොයා යති නදී ප්‍රිය අපි කුසුම් සොය සැනසෙමු ගම් තීරේ පාවි සැනසෙමු ගම් තීරේ පාවි කොල්ලොන්ට බඩයිනේ අර තැටි ගන්න තැටි දිහා බලන්න. කොල්ල තේ බිව්වා ලස්සන. කොල්ලෝ යන්නේ නැහැ. නේද? දුණු කපන්නේ ඇස් දනවා. ඔව් ඈ. ඒ රාසිය. මාගෙද්ද? දිව එළියට දාන් කපන්න කිමන්ද? එතකොට එන්නේ නැහැ වන්ද අර ඕකේ අර ඇසිඩ් එක වගේ මොකක් හරි තියෙනවනේ බානේ ආ එළියට එන හින්දානේ ඇස් වල එන්නේ දිවෙන් එක නවතිනවා තාක්ෂණය තාක්ෂරේ ගම්පා වාරි දිව දනකොට කඳුළු එන්නේ. Why? I can't understand. ඊ කරන්නේ සුද්ධ කරන්නේ. ඕ යකෝ ඔහොම ලුණු සුද්ධ කරන්න කවුද බා මේවා නියපොත්තෙන් සුද්ධ කරන්නේ. නේ. ගානි කණිය ලුණු සුද්ධ කරමු හැටි ගත්තද යකෝ ඉතින් මේ භාගයම කපනවනේ. නෑ. හරි ඒක පැතිවල සුද්ධ කරන ඉතින් නා. අද අපි හදන්න යන්නේ කොහොමද කපන්න? ඒ මොකක්ද කියන්නේ සොසේජස් නූඩ්ල්ස් එක අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මොනවද මුලින්ම අවශ්‍ය නූඩ්ල්ස් එක මුලින්ම ඒක එළියේ ඊට කලින් ඒක එළිය හදනවා අපි මේ ඇතුලේ කැරටුයි අපි ලීක්ස් වෙනුවට ලුණු කොළ තමයි භාවිතා කරන්නේ මේ අවස්ථාවේදී කොලේකදී අපිට රතු ලුණු ගන්න පුළුවන්. අපිට ලුණුත් ගන්න පුළුවන් ලීක්ස් වල අඩුපාඩුවත් අපිට මකා ගන්න පුළුවන් ඒක හින්දා අපි ලුණු කොළ තමයි භාවිතා කරන්නේ Meanwhile, එතන තමයි යන්නේ නූඩ්ස් ටික. දසුන් පොඩිසනා. පොඩිසනා වගේ කරන්නේ. මට මොනවා කියන්නේ? දසුන්ට කියන්නේ දිනවල ගොඩක්. විතරයි ඉතලා කියමු එන්නේ නූල් වෙන්න. 2003 ගැම්මක් ඉන්නේ ඈන වෙලා කියලා ඉන්න අපි වතුර ඕනේ. 2003 ගැම්මක් දවස් එක වට කරගෙන ඉන්නේ 2003 මල්ලි දුවනවා just then.
කන්න යන්නේ. කන්න යන්නේ. කකුල පාතක පත්‍ර දාගන්න තන හරි. අපි දෙන්න කවුද? බොක වෙලා. කන්න යන්නේ. අරක මෙහාට දාන්න පැතු. මේකද? ආ. දැන් උඹයි මායද කන්නේ? අඩෝ හැම ඇයි ඇයි බෑ උඹයි මාය සෙට් වෙන්නේ. මේ පිරිද්දා මේ හැරෙන්න බෑ නේද ටෙන්ට් එක මේ වුණොත් ඵලයන් එහාට පිරිද්දා පංගෝ. අපි නිදා ගන්න යන්නේ. වෙලාව 12යි. කොල්ලෝ කියන අපි විදාන්නලු. මෙතන මේ ඉස්සරහ මේ ඒකෙක්ට කන්ද යම් පල්ලෙහාට යනවා වගේ දැනෙනවලු. මේ මං එන මුලක් උඩ බෝ ඉන්නේ. මේ ගිරේ ඉන්නවා මේ අපේ ඔලුවටද කණියලා ඉන්නේ. නෑ නෑ. එහෙනම් කණිය ඉන්න උඹේ කලිසමස් අඩෝ මේ මට ගුඩ් බයි ගුඩ් නයිට් කියන්න දේවා. මේ මේක ඉරේ මම පල්ලෙහාට යනවා. උඩට යන්කෝ. මේ කල්ල මේ අපේ අල්ලපු නිවාසෙට ඩිස්ටර්බ් බදාගරින් උඩට යන්න ඕනින්ද තමයි. උඩ කොහේ යන්නද අකෝ ටෙන්ට් එකනේ. මොකද ලොකු ඉඩක් පේනවා ඔය. මෙහෙට වරෙන් ටික. මේක මේ මදියස්සට ඉන්නේ ඵලයන් මේ අපේ කට්ටේ ඉඩ නැතුව වරා ගන්නවා. කෑ ගන්න එක එතිකල් නෑ මේක වරනම් පොළොව දින විදිහ අහන්න. තනිස්කා හරි. රාජන් පොළොව ඇදයි. පොළොව මැන්න එක කවුද? එතන මේවා දානවා කියේ. තනිස්කානේ. ගුඩ් නයිට් අපි නිදා ගන්නවා. ඌ එතන පන්සලක් 12 වෙලා හෙට උදේට සන්රයිස් එකත් එක්ක සිට. හැබැයි මේ අපිට අරුට කියන්න තිය සල්ලි ගන්න එකට